2025 කියන්නේ තාක්ෂණය නිසා අපේ වැඩ ලේසි වුණ අවුරුද්දක් විතරක් නෙවෙයි. ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ බැංකු ගිණුම් ඉස්සිච්ච පෞද්ගලික දත්ත ඩේටා ඉන්ටර්නෙට් එකේ විකුණුන දරුණු අවුරුද්දක්. මේ අවුරුද්දේ ලංකාවේ සයිබර් ඇටැක්ස් කොච්චර වැඩි වුණාද කියනවා නම් සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාටත් එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ටත් මේ අත්දැකීම තියෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ 2025 දී අපේ සාමාන්‍ය ජන ජීවිතයට ලොකුම තර්ජනයක් වුණ 2026 දී අපි පරිස්සම් වෙන්න ඕනි ප්‍රධාන සයිබර් ඇටැක් තුනක් ගැන. පළවෙනි සහ භයානකම දේ තමයි AI voice cloning. නැත්නම් AI පාවිච්චි කරලා කටහඬ වෙනස් කරන එක. 2025 දී අපි දැක්කා අම්මා තාත්තා දරුවා හෝ වෙන යාළුවා වගේ කතා කරලා හදිස්සියක් කියලා සල්ලි ඉල්ලන ස්කෑම්. මේක කොච්චර දියුණුද කියනවා නම් අනිත් පැත්තෙන් කතා කරන්නේ තමන්ගේම නෑදෑයෙක් කියලා හිතලා ගොඩාක් අය ලක්ෂ ගණන් සල්ලි දැම්මා. ඇටැක් කරන හැකර්ට ඕන උනේ ඔයාගේ කටහඬ තියෙන තප්පර 3ක පොඩි වීඩියෝ ක්ලිප් එකක් විතරයි. ඔයා TikTok හෝ Facebook දාපු වීඩියෝ එකකින් ඒ කටහඬ අරගෙන මේ හොරකම කරන්න යාලට පුළුවන් වුණා. දෙවැනි එක තමයි ලංකාවේ වැඩිම පිරිසක් අහුවුණ ටෙලිග්‍රෑම් ටාස් ස්කෑම් එක. ගෙදර ඉඳන් දවසට රුපියල් 5000ක් හොයන්න වීඩියෝ එකක් ලයික් කරන්න විතරයි තියෙන්නේ කියලා මැසේජ් එකක් ඔයාටත් එන්න ඇති. මුලින් රුපියල් 1000ක් 2000ක් වගේ අතර දීලා විශ්වාසය දිනාගන්න මේ හොරු ඊට පස්සේ VIP ටාස්ක් එකක් කියලා ඔයාගෙන් ලක්ෂ ගාණක් ආයෝජනය කරන්න කියනවා. අන්තිමට ඒ සල්ලිත් එක්කම හොරු ටික අතුරුදහන් වෙලා ගියා. මේක තමයි ඇත්තටම උනේ. 2025 දී මේ නිසා සියදිවි හානි කර ගැනීම පවා වාර්තා වුණා කියලා ඔයාට ආරංචි වෙන්න ඇතිව දකින්න ඇති සෝෂල් මීඩියා වල නිවුස් වල හරි. තුන්වෙනි එක අපේ ගෙදරටම ආපු ප්‍රශ්නයක්. ඒ තමයි ෆිෂින් SMS. විශේෂයෙන්ම 2025 දී තැපැල් දෙපාර්තමේන්තුවෙන් බැංකුවෙන් වගේම අස්වැසුමකින් කියලා බොරු SMS ගොඩක් ආවා. ඉතින් ඔයාගේ පාර්සල් එකක් ඉර වෙලා රුපියල් 100ක් ගෙවලා බේරගන්න කියලා එන SMS එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඔයාගේ කාඩ් එකේ විස්තර හොරුන්ගේ අතට යනවා. ඉතින් යාළුවනේ මේ දේවල් 2025 දී වුණා නම් 2026 දී මේවා තවත් දියුණු වෙලා එන්න පුළුවන්. මේ වගේ බේරෙන්න කරන්න තියෙන හොඳම දේ තමයි සැක කිරීම. පළවෙනි දේ. ඊළඟට තහවුරු කර ගැනීම, කන්ෆර්ම් කරගන්න. සල්ලි ඉල්ලලා කවුරු හරි කතා කරාම ඒ නම්බර් එකට ආපහු කෝල් එකක් අරන් බලන්න. ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම නෑ කියලා මතක තියාගන්න. SMS එකකින් එන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න ඒ වගේම බැංකු විස්තර දෙන්න යන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ අම්මා තාත්තා සහෝදරයොත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. දැනුවත් වීම තමයි ලොකුම ආරක්ෂාව.